බස්නාහිර පළාත් කොමසාරිස්වරිය කවදා හෝ නීති ඉදිරියට ගෙනීමට කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහ්මාන් පවසනවා. එය විසින් කොළඹ නගරාධිපති තෝරන අවස්ථාවේදී අධිපතිවාදී ආකාරයෙන් කටයුතු කර ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ. ඡන්ද විමසන ආකාරය ගැන යෝජනා දෙකක් පැමිණි අවස්ථාවේදී එය දිගින් දිගටම ප්‍රකාශ කළේ රහස් ඡන්දයකට යා යුතු බවයයිද එහෙත් පනතේ ඒ බවක් ප්‍රකාශ කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මාර්ගෝපදේශයක් ලබා දී තිබුණු බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. කොමසාරිස්වරිය පනත අනුව කටයුතු කරන බවට ප්‍රකාශ කළද එම අවස්ථාවේ පනතේ කුමන වගන්තිය අනුව කටයුතු කරන්නේ දැයි ඇය සභාවට පැහැදිලි නොකළ බවත් ඇය කලින් තීරණය කර බලාත්කාරයෙන් ඡන්දය පැවැත්වීමට කටයුතු කළ බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. මෙම තත්ත්වයේම උද්ගත වූ විට මධ්‍යම පළාත් කොමසාරිස්වරිය විසින් නිවැරදිව විනිවිද භාවයෙන් කටයුතු කර ඇති බවත් මධ්‍යම පළාත් කොමසාරිස්වරියට එක නීතියක් හා බස්නාහිර පළාත් කොමසාරිස්වරියට එක නීතියකුත් තිබිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබ රහ්මාන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.